ඉතින් පුතේ මං අද ඔයාලට කියන්න යන්නේ අපේ කැලෑ යාළුවෝ ටික කලබල වෙලා ගත්ත වැරදි තීරණයක් ගැන. අපි බලමුකෝ ඒ මොකද්ද කියලා. ඔන්න ඉතින් පුරුදු විදිහටම මියාලා උදෙන්ම සෙල්ලම පටන් ගත්තා. අනේ බර්ලි තව ටිකක් පද්දන්නකෝ. අනේ මේ උන්චිල්ලාවේ තියෙන සනීපේ. නේ ඉතින් ඇහෙනව නේද සද්දේ? අද නම් මෙයාලා හොද්දට සෙල්ලම් කරනවා. බලන්නකෝ මෙයාලගේ තියෙන දාංගලේ. හිහි කෝකෝ මං ඇල්ලුවද? එන්න ඉක්මනට එන්න. අයියෝ ඔහොම නම් බෑ. ඉතින් පුතේ ඔන්න මේගොල්ලෝ මේ විදිහට සෙල්ලම් කරද්දී පොඩි මහන්සියක් දැනුණා. අනේ එන්නකෝ දැන් නම් හරි මහන්සි. ඔව් එන්න පළතුරු කාලා ටිකක් මහන්සි නිවාගෙන ඇවිත් ආයෙත් සෙල්ලම් කරමු. ඔන්න ඉතින් ගහ ළඟට ගිය මේගොල්ලෝ පළතුරු කාලා ටිකක් මහන්සි නිවාගෙන ආයෙත් සෙල්ලම පටන් ගත්තා. ඒත් බොබීටයි එයාගේ යාළුවාටයි තාමත් මහන්සි. ඒ දෙන්න ගහ යටට වෙලා තවත් ටිකක් විවේක ගත්තා. අනේ ඔය දෙන්නත් එන්නකෝ. හරි අපිට තව මහන්සි. අපි තව ටික වෙලාවක් ඉඳලා එන්නම්. ඔන්න පුතේ මේ දෙන්න මේ විදිහට මහන්සි නිවා ගන්න අතරතුරේ කවුදෝ කෙනෙක් පඳුරක් ඇතුලේ ඉඳන් අත දාලා එයාලගේ පළතුරු හොරකම් කළා. ඉතින් මේ ගැන කිසි දෙයක් දන්නේ නැති බොබී යාළුවයි දෙන්න ආයෙත් සෙල්ලම් කරන තැනට ගියා. ඔන්න ඉතින් ආයෙත් මෙයාලා එක සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් හිටපු ගමම්ම ජෝජෝට ආයෙත් බඩගිනි වුණා. අනේ මට බඩගිනි. මං ආයෙත් මොනවා හරි කාලා එන්නද? අයියෝ ජෝජෝ ඔයාට නම් කන්නම තමයි. ඔන්න ඉතින් මෙයා මොනවා හරි පළතුරක් කන්න හිතාගෙන ගහපාමුලට ආවා. අනේ පුතේ ගහපාමුලට ආව ජෝජුට ගහමුල දැක්කහම තරු විසි වුණා. අයියෝ කෝ අපේ පළතුරු මේ බලන්න බොබී පළතුරු ටික ඔක්කොම කාලා. අනේ හැමෝම ගහ ළඟට එකතු වුණා. බොබීගේ මූණ මැලවිලා. එයාට හරි ලැජ්ජයි. බොබී ඇත්ත කියන්න. ඇයි ඔයා අනිත් අය ගැන හිතන්නේ නැතුව පළතුරු ටික ඔක්කොම කෑවේ? ඒක මහත් කැත්ත නරක පුරුද්දක්. අනේ බර්ලි මේ ඇත්තමයි කියන්නේ. අපි එහෙම කළේ නෑ. අපි හොරකම් කරන අය නෙවෙයි. බොබී අපි නම් හිතුවේ නෑ ඔයා යාළුව ගැන හිතන්නේ නැතුව මෙහෙම කරයි කියලා. චී හරිම ලැජ්ජයි. අනේ අපිට එහෙම කියන්න එපා. අපි කෑවේ නෑ. නෑ අපි ආයේ කවදාවත් ඔයාලව විශ්වාස කරන්නේ නෑ. දැන් ඉතින් ඔයාලා මෙතනින් යන්න. අනේ පුතේ යාළුවෝ ඒ විදිහට කිව්වාම බොබීට හරියට ලැජ්ජ හිතුණා. එයා හරිම දුකින් එතනින් යන්න ගියා. අනේ මට හරි දුකයි බොබී. අපි නොකල වරදකට අහු වුණා. මටත් හරි දුකයි. හොරකම් කළා කීවාම හරිම ලැජ්ජයි.
හොරකම හොඳ දෙයක් නෙවෙයි. මම කවදාවත් හොරකම් කරලා නැහැ. ඉතින් මේ දෙන්න යන දිහා බලාගෙන හිටිය බීබී බර්ලිට මේ විදිහට කිව්වා. බර්ලි, මට හිතා ගන්න බෑ. ඇයි බොබීලා මේ විදිහ දෙයක් කළේ? අපි මේ ගැන හොයන්න ඕනි. මොකක් නමුත් වැරද්දක් වෙලා තියෙනවා. ඕ බීබී, ඒක ඇත්ත. අපි ආයෙත් සෙල්ලම් කරද්දි බලමුකෝ. ඔන්න ඉතින් ආයෙත් දවසක හැමෝම සෙල්ලම් කරන්න එකතු වුණා. අනේ පව්, එදා සෙල්ලමට බොබීවත් එයාගේ යාළුවාවත් හිටියේ නෑ. ඉතින් එදත් එයාලා කන්න ගෙනාව පළතුරු ගහමුල තියලා සෙල්ලම් කළා. කලින් දවස වගේම ඔන්න එදත් හරි වැඩක් වුණා. ටෝබිට බඩගිනි වෙලා ගහමුලට ගිහින් බලද්දී එතන තිබුණේ එකම එක අඹ ගෙඩියක් විතරයි. ඉතින් ඒක දැක්ක විතරයි ටෝබි කෑ ගැහුවා. අනේ දෙවියනේ, හැමෝම එන්න. මියාගේ මේ සද්දය ඇහුණා විතරයි බය වුණ යාළුවෝ හැමෝම ගහ ළඟට දුවගෙන ආවා. මේ බලන්නකෝ, අපි කවුරුත් අද මෙතනට ආවේ නැහැ. ඒත් අපේ පළතුරු මෙතන නෑනේ. ඒක තමයි මේක හරිම ප්‍රශ්නයක්. අපි නොදන්න කවුරු නමුත් හොරෙක් ඉන්නවා. අපි කොහොම හරි ආව අල්ල ගන්න ඕනි. එහෙම කියපු බීබී ජෝජෝට කතා කළා. ජෝජෝ, මෙහෙන්න. පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා තව පළතුරු ටිකක් අරන් එන්න. ඔන්න ඉතින් ජෝජෝ ගහෙන් ගහට පැන පැන ගිහිල්ලා තව අඹ ගෙඩි ටිකක් ගෙනාවා. ඉතින් එයාලා පළතුරු ටික ආයෙත් ගහ මුල තියලා සෙල්ලම් කරන විදිහට ටිකක් ඈතට ගිහින් බලාගෙන හිටියා. ඉතින් පුතේ ඔහොම බලාගෙන ඉද්දී යාලා දැක්කා එතන තිබුණු පඳුරක් ඇතුලෙන් පළතුරු තියෙන පැත්තට අතක් එළියට එනවා. අන්න අතක් එළියට ආවා. ජෝජෝ, ඉක්මන් කරන්න. ඉතින් පුතේ ජෝජෝ ගහ උඩ ඉඳලා ඉක්මනට පල්ලෙහාට ඇවිල්ලා පඳුර ඇතුලෙන් ආව අත තදින් අල්ලගත්තා. අනේ මේ බලන්නකෝ, කවුද කෑම හොරා කියලා? මේ කැලේ ඉන්න නරිහාමිනේ. ඕ මියාද මේ කෑම හොරා? බර්ලි ඇහුවා. බර්ලි, එපා එහෙම කියන්න. කවුරුත් කැමැත්තෙන් හොරකම් කරන්නේ නෑ. මෙයාට බඩගිනියෙන්නේ නැති. ඒ නිසා එයා අපේ කෑම හොරකම් කරන්න ඇති. හැබැයි නරිහාමි, මොන දේ වුණත් හොරකම හොඳ නෑ. කන්න බොන්න නැතිනම්, Tamanට දෙයක් නැත්නම් අනුන්ගෙන් හොරකම් කරන්නේ නැතිව ඉල්ලගන්න පුරුදු වෙන්න. බලන්න, ඔයා නිසා අපිට හොඳ යාළුවෝ දෙන්නෙක් නැති වුණා. අපි යාලට හොරකම් කරා කියලා චෝදනා කළා. අනේ මට සමා වෙන්න. මං කළේ ලොකු වරදක්. නරිහාමි හරිම ලැජ්ජාවෙන් මූණ බෙරි කරගෙන හැමෝගෙම සමාව ඉල්ලුවා. හරි නරිහාමි, සමාව ඉල්ලුවාට විතරක් මදි. ඒ වැරද්දායි නොකර ඉන්නත් ඕනි. ඕ බීබී, හොරකම හරිම නරක දෙයක්. මට හරිම ලැජ්ජයි. අනේ මට ආයෙත් සමාව දෙන්න බීබී. නරිහාමි, දැන් අපි හැමෝම ගිහින් බොබී ළගෙන් අපෙන් වුණ වරදට සමාව ගමු. ඉතින් පුතේ ඔන්න හැමෝම බොබී එයාගේ යාළුවා ඉන්න තැනට ගියා. ගිහිල්ලා මෙන්න මේ විදිහට කිව්වා. යාළුවනේ, අපිට සමා වෙන්න. අපි හොයන්නේ බලන්නේ නැතිව ඔයාලට චෝදනා කළා. කමක් නෑ බීබී, අපි තරහ නෑ. දැන් ඔයාලා හැමෝම ඇත්ත දන්නවනේ. අපි හොරකම් කළේ නෑ කියලා. යාළුවනේ, හොඳට මතක තියාගන්න. අපි කාට හරි චෝදනා කරනවා නම් ඒ ගැන හරියට හොයලා බලලා චෝදනා කරන්න ඕනි. නැත්නම් වෙන්නේ නිවැරදි අය වැරදිකාරයෝ වෙන එක තමයි. ඒ වගේම තවත් දෙයක් හොඳට මතක තියාගන්න. හොරකම හොඳ දෙයක් නෙවෙයි. ඒක බොහොම නරක පුරුද්දක්. නරක පුරුදු අපි කාටත් හොඳ නෑ.
අපිට දෙයක් නැත්නම් හොරකම් නොකර ඉල්ල ගන්න. ඒක තමා කරන්න තියෙන හොඳම දේ. ඉතින් පුංචි දුවේ පුතේ දැන් ඔයාලට තේරෙනව නේද? හොරකම් කළාම ඇතිවන ලැජ්ජාව. ඉන්පස්සේ අපිට සමාජයට මූණ දෙන්න බැරි වෙනවා. අපි හොරා කියලා හං අඩු ගහනවා. ඉතින් ඔයාලත් පුංචි කාලෙදිම කාගෙන්වත් පුංචිම දෙයක්වත් හොරකම් කරන්න එපා. පුංචිම දෙයක් හොරකම් කළා කියන්නේ ඊට පස්සේ ඕනෙම හොරකමක් කරන්න පුළුවන් වෙන එකයි. ඉතින් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ආයෙත් කතාවක් කරන් එනකන් මං අතට සමුගන්නවා.